මේ යන්ත්‍රය තුලින් ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ ජය ගන්න. ඔබගේ තියෙන ප්‍රශ්න කම්කටොළු බාධා අයින් වෙනවා. අනිවාර්යයෙන්ම ඔබට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. දියුණු මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් මේ පියරත්න සාමිතුමාගේ මේ වලල්ල දාගෙන මම මාසෙක කාලයක් කිව්වේ මගේ ජීවිතේ සාර්ථක වෙන්න පටන් අරන් මාසෙක කාලයක්. ග්‍රහපල ග්‍රහ දෝෂ අනවින කොඩිවින දෝෂ මේවා තිබ්බම ඔයාලට ජීවිතේ ජය ගන්න බෑ. ඒ ගන්න බැරි වෙන්න හේතුව තමයි ඔබ හිතන්නේ නැති පැත්තකට ඔබ කඩාගෙන වැටෙනවා. සෝෂල් මීඩියා ෆේස්බුක් ඒවා තුලින් අපිට විවිධ අයගේ මේ දේවල් මොකද මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න තිබ්බා මගේ ව්‍යාපාර ශාස්ත්‍රයේ කලා ශාස්ත්‍රයේ ඉතින් මට නොයෙකුත් බාධා එල්ල වුණා. ප්‍රාතිහාර දක්වන බුද්ධ මන්ත්‍රයක් ඔහුට තියෙන ප්‍රශ්න සියල්ලම ගැලවෙනවා. ඕන් මුනි මහ මුනි සුහක් කියන මේ ගාථා ප්‍රබල ගාථාවත් ඒත් එක්ක මම දුන්නා මුදල් මවල මන්ත්‍රයක්. ඕන් හීන් සුහක් කියන මේ මුදල් මන්ත්‍රය. මේවා පාවිච්චි කරපු සෑම දිනම මේ වෙනකොට කෝටි ප්‍රකෝටි වේද පත් වෙලා තියෙනවා. හැබැයි මෙන්න මේ යන්ත්‍රයේ තියෙන පුද්ගලයාට හැම වෙලාවෙම ඔහුගේ ජීවිතයට ලැබෙන්න උනා දේවල් ලැබෙනවා. මන්ට තියෙන ආදරය, තමන්ගේ විවාහ ජීවිතය, තමන්ගේ සහකරුවා, තමන්ගේ සහකාරිය, එතකොට තමන්ගේ ව්‍යාපාර, රැකියාව මේ තමන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා මේ යන්ත්‍රය. يعني පියරත්න සාමිතුමගේ මේ වලල්ල ගැන පොඩි දැන්වීමක් සහ පොඩි ආරංචියක් ආවා. කට්ටියගෙන් එහොට විශ්වාස කරනවා හරි අඩුයි. මොකද රජිත අයියා කියන්නේ මට සහෝදරයෙක් වගේනේ. ඉතින් රජිත අයියාගෙන් මාර්ගෙන් තමයි ඇත්තටම පියරත්න සාමිතුමාව හම්බුනේ. මොවුන් හිතන්නේ නැති දේවල් උන්ට ලැබෙනවා. ධන නිදහන් ටිකට් පවා උන්ට වැඩිම වාසනාව ඇති වෙනවා. මොකද මේ gedara තියෙන දෝෂ වෙනතයි පුද්ගලයා වශයෙන් තියෙන පුද්ගල දෝෂ මේ සියල්ල මේ යන්ත්‍රයෙන් අයින් වෙනවා. මගේ ජීවිතේ සාර්ථක වෙන්න පටන් ගත්තා. මට මං කරන දේවල්, ඒ වගේම මුදල්, ඒ වගේම යාන වාහන මට ඇත්තටම මේ වාහනයකට යන්න ලොකු ආසාවක් තිබ්බා. හැබැයි මේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක අද කාලේ වාහනයකට යන්න හරි අමාරුයිනේ. ඉතින් මං ඒකත් එතුමාට කිව්වා. ඉතින් ඇත්තම කිව්වොත් මම මේ වලල්ල දැම්මට පස්සේ සති 3ක් යනකොට මගේ වාහනේ සීනෙත් අවංකෙන්ම සැබෑ වුණා. අපි එතුමාණන්ගෙන් අහලා බලමු ඇත්තටම මේ වලල්ල තියෙන විශේෂත්වය මොකක්ද කියලා. අපි කතා කරමු සම්පතම. Hello Bima. ඔබේ ජීවිතේ මගේ ජීවිතේ කතාවල් දෙකක් වෙන්න පුළුවන්. අපි විතක අපි සතුට වෙනවා වෙන්න පුළුවන්, වෙටක දුක් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ දුක සතුට මැද දෝලණය වෙන අපේ ජීවිතය තුළ අපි හැමෝම කැමති අපේ සතුට වැඩි කරගන්න, අපි දුකෙන් ඉන්නවනම් සතුට වෙන්න. ඉතින් මේ සතුට වෙන්න ජීවිතේ කාරණා දෙකක් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි. ඔබ දන්නවා මේ මොනවද කියලා? ඒ තමයි ආදරය, ඒ වගේම එක පැත්තකින් සල්ලිත් අපිට අවශ්‍යයි. මොකද අපි කොච්චර ආදරෙන් හිටියත් අපේ ආර්ථිකය කඩාගෙන වැටලා තිබුණොත් අපි එතන අපි සෆර් කරනවා. අනේ අපිට සල්ලි නැහැ, අපිට හොඳ ජීවිතයක් ගත කරන්න බෑ කියලා. අපිට කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ. එක පැත්තකින් අපිට ආදරේ නැති වුණොත් පුදුමාකාර හිස් බවක් අපේ ජීවිතේට දැනෙනවා. කිසිම තෘප්තියක් නැති ජීවිතයක් වෙනවා. ඒ තනිකම තුල අපි ජීවිතය විඳවනවා. ඉතින් මේ දෙකම බැලන්ස් කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ අනිවාර්යෙන්ම අපිට පුළුවන් ජීවිතය සක්සස් කරගන්න. ඉතින් එවැනි සක්සස් වෙච්ච ජීවිත කතා ගොඩක් මේ ලංකාව තුල ඉන්නවා. හැබැයි එහෙම සක්සස් කරගන්න හේතුව වෙනත් පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තමයි මගේ මේ අතේ තියෙන අත්පලඳනාවේ හිමිකරු. ඔබ දන්නවා දැන් මම මේ කියද්දිම මේ කවුරු ගැනද කියන්නේ කියලා. ඉතින් මේ අත්පලඳනාව තුලින් ජීවිතවලට සතුට කැඳපු එතුමාණන් තමයි පියරත්න සාමිතුමා. ඉතින් අද අපි මේ වැඩසටහනට මුලින්ම ටීවී ලංකා හෙළබීම අපේ ක්‍රූ එක වෙනුවෙන් එතුමාව ආයිබෝන් කියලා පිළිගන්නයි මේ සූදානම් වෙන්නේ. ආයිබෝන්. ආයිබෝන්. ඉතින් අද මේ වැඩසටහන තුළ මම ඔබට විශේෂයෙන් රැඳී ඉන්න කියලා කියනවා. ඒකට එක්තරා කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔබ කවුරුත් ආදරය කරන මෙතෙක්කල් අපි අපේ channel එකෙන් ඔබට ඉදිරිපත් නොකරපු විශේෂ පුද්ගලයෙක්ගේ සාක්ෂියක් අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කෙනා ඒ දෙන සාක්ෂිය තුලින් ඔබට තවත් 100%ක්ම ප්‍රත්‍යක්ෂ වෙයි මේ වලල්ල තුලින් කොහොමද මනුස්ස ජීවිතයක් සක්සස් වෙන්නේ කියලා. ඉතින් මම මෙච්චර මේ පුනපුනා කියන මේ වලල්ලේ අයිතිකරුනේ මගේ එහා පැත්තේ ඉන්නේ. අපි එතුමාණන්ගෙන් අහලා බලමු ඇත්තටම මේ වලල්ලේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. අපි කතා කරමු සම්පතම. ඒ පාතිහාර දක්වන්නේ මෙන්න මේ වලල්ලේ මෙන්න මේ තියෙන යන්ත්‍රය. මොකද මේක ඔබගේ ලග්නේ නිවැරදිව ඔබට තියෙන යම් කිසි පුද්ගලෙකුට උපන්දා සිට ඔහුගේ ග්‍රහ චක්‍රය සහ ඒ තියෙන ලග්නේ මොකද්ද ඔබගේ ලග්නට අනුව. එතකොට ඔබගේ ජීවිතේ ජය ගන්න පුළුවන් මෙන්න මේ යන්ත්‍රයෙන්. මොකද මේක ප්‍රබලම යන්ත්‍රයක්. ඔබටයි මම එදත් කිව්වා ඔබට වෙන යන්ත්‍රයකට යන්න අවශ්‍යතාවයක් ලැබෙන්නේ නැහැ මේ යන්ත්‍රයෙන්. මොකද ඒ තරම් ප්‍රබලයි මේ යන්ත්‍රය. ඔබගේ ජීවිතේ මේ සෑම දෙයක් මොකද මේක පස්ලෝ වලින් හදලා තියෙන. පස්ලෝ කියන්නේ
රන් රිදී පිත්තල තබ වානේ යකඩ කියන මේ ඖෂධ වලින් තමයි හදන්නේ. මේ ඖෂධ ගන්න අපි මේ ශරීරයේ තියෙන දෝෂ දුර්වල කරන්න. ඒ මොකද මේ ශරීරයේ තියෙන දෝෂ අයුමුනේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ ශරීරය. මොකද මේක ක්‍රියාත්මක වෙන්න නම් ඔබ මේ දේ නිවැරදිව පාවිච්චි කරනවා. මම මේ නිවැරදිව පාවිච්චි කරන්න ඕන විදිහ තමයි මම පැහැදිලි කරලා දෙන්නේ. මොකද ඔබට ඔබගේ ජීවිතේ ජය ගන්න දෙන ගැටලු කම්කටොළු බාධා ගොඩක් තියෙනවා. ආර්ථික ගැටලු තියෙනවා, සමාජීය ගැටලු, තමන්ගේ ජීවිතේ ජය ගන්න තමන්ට තියෙන ග්‍රහඵල, ග්‍රහ දෝෂ, අනවින කොඩිවින දෝෂ මේවා තිබ්බම ඔයාලට ජීවිතේ ජය ගන්න බෑ. ඒ ගන්න බැරි වෙන්න හේතුව තමයි ඔබ හිතන්නේ නැති පැත්තකට ඔබ කඩාගෙන වැටෙනවා. හැබැයි මේ යන්ත්‍රය තුලින් ඔබට පුළුවන් ඔබගේ ජීවිතේ ජය ගන්න. ඔබගේ තියෙන ප්‍රශ්න කම්කටොළු බාධා අයින් වෙනවා. අනිවාර්යයෙන්ම ඔබට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන්. දියුණු මිනිසෙක් බවට පත් වෙන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. හරි. මම හිතන්නේ ඔබට පැහැදිලි ඇති මේ යාන්ත්‍රයක් බැඳි මේ වලල්ලේ තිබෙනා විශේෂත්වය. ඇත්තටම මම කියන්න ඕනේ මම මේ වලල්ල පැනදගෙන දැන් මාස ගණනාවක් වෙනවානේ. හැබැයි මගේ ජීවිතේ ස්ටෙප් බයි ස්ටෙප් පුදුමාකාර විදියට පොසිටිව් පැත්තට ලොකු පෙරලියක් ඇති වුණා. ඉතින් ජීවිතේ ඔබට අවශ්‍ය නම් මම වගේ රජිත හිරන් අයියා වගේ එතකොට ඔහුගේ බිරිඳ වගේ එතකොට තවත් අපි ගොඩාක් ශාක්ෂි මෙතෙන්ට ගෙනල්ලා ඔබට පෙන්වුවා. ඒ අය වගේ සක්සස් කරගන්න ඉතින් ඔබට පුළුවන් මේ ආදරණීය පියරත්න ස්වාමිතුමා අපි කිව්වොත් ආදරණීය තාත්තා කෙනෙක් සොයරක් වගේ අපිට උදව් කරන එතුමත් එක්ක අත්වැල් බැඳ ගන්න. ඉතින් මේ වලල්ලේ තියෙන විශේෂත්වය තුලින් මම කියවනේ ආදරේ නැති වුණොත් ඔබට හිස් බවක් දැනෙනවා. දැන් අපි කතා කරමු මේ ගැන. කොහොමද ආදරෙන් වෙන්වෙච්ච දෙන්නෙක්ව මේ වලල්ලේ බලෙන් ඔබතුමා එකතු කරන්නේ? ඕනම මිනිහෙක්ගේ ජීවිතේ ග්‍රහ බලපෑම් ගන්න මොකද අපි ඔය පොරොන්දම් බැලීම සහ මේ ශාස්ත්‍රය එකතු කරගෙන තියෙන ඒකටනේ. එතකොට ඒ දේවල් ඔක්කොම ඇති වෙන ඔබ හිතන්නේ නැති වෙලාවට කඩා කප්පල් වෙනවා. හැබැයි මෙන්න මේ යන්ත්‍රයේ තියෙන පුද්ගලයාට හැම වෙලාවෙම ඔහුගේ ජීවිතේට ලැබෙන්න උනා දේවල් ලැබෙනවා. මොකද අර නොලැබීම් තියෙන දේවල් ඔක්කොම ගැලවිලා යනවා. මොකද තමන්ට තියෙන ආදරය, තමන්ගේ විවාහ ජීවිතය, තමන්ගේ සහකරුවා, තමන්ගේ සහකාරිය, එතකොට තමන්ගේ ව්‍යාපාර, රැකියාව මේ තමන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා මේ යන්ත්‍රය. මොකද මේ යන්ත්‍රය තිබ්බොත් එහෙම ඔබගේ ආදරේ, ඔයාගේ විවාහ ජීවිතේ කවදාවත් කඩා කප්පල් වෙන්නේ නැහැ. ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් ප්‍රබලම යන්ත්‍රයක්. හරි මම හිතන්නේ ඔබට ගොඩක් සතුටු ඇති. ඔබේ ආදර කතාවට යලි නව 50 පොවන්නට අවශ්‍ය නම් ඔය බොරු අරකට දාන යන්ත්‍රේ මේකට දාන යන්ත්‍ර පස්සේ දුවන්න එපා. මේ විශේෂ විශ්ව කර්මයේ පහලා මිනිසු දසදහස් ගණනාවක් ඔබට සාක්ෂි ලැබලා දුන්නු මේ අත්පලඳනාව පනඳගත්තොත් වෙන්න තියෙන කරදර වලින් වැළකීලා ඔබේ පෞල් ජීවිතය, ඔබේ ආදර ජීවිතේ ඔබ සතුටින් ගෙවන්නට පුළුවන්. දැන් අපි මේ යන්නට යන මාතෘකාව නම් ඔබ කවුරුත් බලාගෙන ඉන්න මාතෘකාවක්. මොකද අපි කවුරුත් කැමති අපි අඩි 2ක් උඩින් ඉන්නවා නම් අඩි 10ක් උඩට නගින්න මම මේ කියන්නේ ආර්ථික පැත්තේ. ඉතින් ඔබට සල්ලි වරුසාවක් වස්සන්න පුළුවන් තරම් බලගතු දේවල් අපිට ලබලා දීලා දුප්පතුන් කෝටිපතියන් බවට මේ වෙද්දී කියන්නේ අපිට සංඛ්‍යාත්මකව කියන්න බැරි පිරිසක් බිහි කරපු මේ පියරත්න සාමිතුමාගෙන් අහන්නට සූදානම් වෙන්නේ කොහොමද මේ දුප්පතුන් පොසතුන් බවට පත් කරේ කියලා. මේ යන්ත්‍රය විතරක් නෙවෙයි. එතකොට මම දීලා තියෙනවා ඔයාලට බුද්ධ මන්ත්‍රයක්. මොකද මේ බුද්ධ මන්ත්‍රය ප්‍රාතිහාර දක්වන බුද්ධ මන්ත්‍රයක් ඔහුට තියෙන ප්‍රශ්න සියල්ලම ගැලවෙනවා. ඕන් මුනි මහ මුනි බුද්ධ මුනි දේව මුනි 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 සුහක් කියන මේ ගාථා ප්‍රබල ගාථාවත් ඒත් එක්ක මම දුන්නා මුදල් මවල මන්ත්‍රයක්. ඕන් හීන් නාමෝ ලක්ෂ්මී යේහි යේස්වහ කියන මේ මුදල් මන්ත්‍රය. මේවා පාවිච්චි කරපු සෑම දෙනාම මේ වෙනකොට කෝටි ප්‍රකෝටි වේද පත් වෙලා තියෙනවා. ඒකට අදාළ ක්‍රම දුන්නා මම. මොකද මේ වලල්ල තියෙනවත් එක්ක මේ ක්‍රම ටිකත් කරන්න ඕනේ. එතකොට මේ ගෙදර තියෙන බාහිර දෝෂ ඔක්කොම අයින් වෙනවා. අනේ භූමියේ තියෙන භූමි දෝෂ, ග්‍රහඵල දෝෂ, එතකොට පවුලේ තියෙන දෝෂ මේ ඔක්කොම අයින් වෙනවා. එතකොට මේ පුද්ගලයන්ගේ දියුණුව වර්ධනය වෙනවා. මොවුන් හිතන්නේ නැති දේවල් උන්ට ලැබෙනවා. ධන නිදාහන් ටිකට් පවා උන්ට වැඩිම වාසනාව ඇති වෙනවා. මොකද මේ ගෙදර තියෙන දෝෂ වෙනතයි පුද්ගලයා වශයෙන් තියෙන පුද්ගල දෝෂ මේ සියල්ල මේ අන්තරෙන් අයින් වෙනවා. මේ ටික නිවැරදිව අයින් කරගත්තොත් තමයි ඔහුට ජීවිතේ ජය ගන්න පුළුවන්. මිනිස්සු ජීවත් වෙන්න ආවේ අපි මේ මනුෂ්‍ය ජීවිතයක් දීලා තියෙන ජය ගන්නට. ඒ ජය ටික ගන්න නම් ඔහු නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අර කතාවටත් කියලා මම මොකද අපි ඉගෙනගෙන කාලේ අපිට කිව්වා අපේ සීයා මේවා හරියට ඉගෙන ගත්තේ නැත්නම් මේවා කවදා හරි දවසක තේරෙයි කියලා. කම්මැලි කොල්ලනේ ඵලයා උසිගමනේ උන්ට වෙන නැති සරණේ කියලා අපි මට 100 හැම වෙලාවම පාඩම්. මොකද පොතක් දීම අපි අර පොඩි කාලේ අතාර. හැබැයි අපි මේවා ඔක්කොම ඒ විදිහට පාඩම් කරගත්තා. අද ඒකේ ජය තමයි අපි තියෙන්නේ. මොකද ඔබ නිවැරදිව ජය ගන්න නම් මොන අරමුණ කරා යනවා නම් ඒ අරමුණට අපිට විශ්ව සත්‍යයත් එක්ක තියෙන බලපෑම්. ඒක සබහාදාමෙන් ඔබට තියෙන බලම සමාජීය බලපෑම් මේ හැම දෙයක්ම මේ යන්ත්‍රයෙන් අයින් වෙනවා. මොකට අනවිනයක් කොඩවිනයක් මේ පුද්ගලයාටයි කරන්න බෑ මේ පුද්ගල යන්ත්‍රය තිබ්බ පුද්ගලයාට. ඔහුගේ දියුණුව මුදුන් පෙතට යනකම් යන්න පුළුවන් කිසිම බයක් වෙන්න එපා. ජීවිතේ ජයම ගන්න පුළුවන් යන්ත්‍රය. මම හිතන්නේ ඔබට පැහැදිලි ඔබගේ වටේ තියෙන නෙගටිව් එනර්ජිස් හැමදේම පළවලා හැරලා පොසිටිව් එනර්ජිස් ඔබ තුළට ආකර්ෂණය කර ගැනීමේ පුදුම හැකියාවක්
මේ යන්ත්‍රය බැඳි මේ වලල්ලේ තියෙන නිසාවෙන් තමයි මෙච්චර මේ වලල්ල පනඳ ගන්න අයව කෝටිපතියන් බවට පත් වෙන නිසා ඔබට ධනෙ ගලාගෙන එන්න ධනෙ වරුසාවක් වැටෙන විදියට ඔබේ ජීවිත මම් පෙත එළි වෙන්නේ. මම හිතන්නේ ඔබට පොඩි ප්‍රශ්නයක් වෙන්න ඇති. ඔබ පිටරට ඉන්න කෙනෙක් නම් දැන් මේ ලංකාවේ මෙතුමා ඉන්නේ අනේ මං කොහොමද මේ දේවල් ලබා ගන්න කියලා. දැන් අපි දන්නවා ඔබ පිටරට හිටියොත් ඔබට යන්ත්‍ර පනඳ ගන්න බැහැනේ. හැබැයි මේක ඔබට හොඳ සොලියුෂන් එකක්. මොකද මේක කවුරුත් හිතන්නේ යන්ත්‍රයක් කියලා. මේ යන්ත්‍රයේ තියෙන විශේෂත්වය තමයි ඔබේ නමට උපන් දිනේට ජප කළානේ මෙතුමා නම් නෙවන්නේ. එතකොට ඔබතුමා මේව කිරිහරණය කළාද ඒ පිටරට යවන්නේ? මේව කිලිහරණය කළා තියෙන. ඒක නම් කිසිම කිල්ලක් නැහැ. ඔබට ඕන දෙයක් කණ්ඩ බණ්ඩ පුළුවන්. ඔබට ඕන මලකේකට මගුල් පිටිය මේ යන්ත්‍රයක් දාලා යන්ත්‍රේ පුද්ගලයාව ආරක්ෂා කරන්න යන්ත්‍රේ පුද්ගලයාගේ ජීවිතය විනාශ කරන්න නෙවෙයි. ඔහුට ජීවිතේ විදවන්න නෙවෙයි. ඉඳන් විදින්න තියෙන බාහිර බලපෑම් ටික මේ යන්ත්‍රයෙන් අයින් වෙනවා. මම ඒකයි කිව්වේ වෙන කිසිම යන්ත්‍රයක් පුද්ගලයෙකුට අවශ්‍ය නැහැ මේ යන්ත්‍රය ගත්තොත්. සාමාන්‍ය පිටරට ඔබතුමා යවනවා නේද? පිටරටකට ගොඩාක් යන්ත්‍ර ගෙන්න ගන්නවා. මොකද මම ගොඩාක් යවලා තියෙනවා. ඒ අයට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ යන්ත්‍රය හින්දා. දැන් අපේ පිටරට සොයිඩියන්ට බලපාන තව ප්‍රශ්න තියෙනවානේ. එක්ක හාම් පුතාලාගෙන් කරදර වෙනවා. හරි පඩියක් ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒ රටට යනවා විසිට් වීසා වලට ජොබ් වීසා වැටෙන්නේ නැහැ. නන්නත්තර වෙලා දෙමව්පියන්ගේ සල්ලි ගෙන්නගෙන එතන ජීවත් වෙනවා. ඉතින් ණය වෙලා සමහරක් වෙලාවට විසිට් වීසා ගියාට පස්සේ හොඳ රටවල් වලින් ඒගොල්ලන්ට ජොබ්ස් හම්බෙන්නේ නැහැ. මේ සියලුම ප්‍රශ්න වලට මෙතනින් විසඳුමක් ගන්න පුළුවන්. මේ යන්ත්‍රේ ওই රටක ජීවත් වුණත් පුද්ගලයානේ. ඒ පුද්ගලයාට තියෙන ප්‍රශ්න ටික මේකෙන් විසඳෙනවා. ඔට උන්ගේ හාම්පුන්දුන්ගේ ප්‍රශ්නය, උන්ගේ රැකියා ස්ථානයේ ප්‍රශ්නය, ඔට මුදල් ආකර්ෂණීය ප්‍රශ්න, මුදල් ඉතුරු වෙන්නේ නැද්ද? ඔබ කොච්චරම සමහරක් මට කතා කරනවා අපි අවුරුදු 10 15 රටේ ඉන්න අපිට තාම මෙහි ලංකාවේ ගියක් හදා ගන්න බැරි තත්ත්වයටපත් වෙලා. මොකද උන් හොයවුවට කොච්චර හේවත් ඉතුරුවක් වෙන්නේ නැහැ. අන්න මේ ගැටලු ඔක්කොම විසඳනවා මේ යන්ත්‍රේ. මොකද ඔහුට ඔයා හිතන්නේ නැති දෝෂ ඔයා ගාව තියෙන්න පුළුවන්. මොකද ඔබ හිතන්නේ නැහැ ඔබට මම මෙච්චර හම්බ කරන් ඇයි මට ඉතුරු වෙන්නේ නැත්තේ? මොකද හැමෝම අපි හම්බ කරනවා. හැමෝටම පඩි ගන්නවා. හැමෝම ජීවත් වීම රටාව හදාගෙන තියෙනවා. හැබැයි ඔවුන්ට ඔවුන්ගේ ජීවිත රටාවේදී අපි හිතන්නේ නැති අමනුෂ්‍ය රෝග තියෙනවා. අමනුෂ්‍ය දෝෂ තියෙනවා. අපි භූමියේ දෝෂ තියෙනවා. මේවා අපි හිතන්නේ නැහැ. ඒක ලංකාවේදී පිටරටද කියලා බලපාන්න පිටරටත් බලපානවා. ඔවුන් ඉන්න තැන වැඩ කරන තැන් වල සමහර අමනුෂ්‍ය දෝෂ තියෙන්න පුළුවන්. ඔහුට ඒවා බලපාන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ යන්ත්‍රයේ තිබ්බ පුද්ගලයාට මේ දෝෂ සම්පූර්ණයෙන් විනෝඩ දියුණු වෙන්න පුළුවන්. ඔහුගේ ජීවිතේ කවදාවත් ආපස්සට නම් එන්නේ නැහැ. හරි. මේ සියල්ල සමගින් මම ඔබට මුලින් පොරොන්දුවක් වුණා විශේෂ පුද්ගලයෙක්ගේ විශේෂ සාක්ෂියක් අපි ඔබට ඉදිරිපත් කරනවා කියලා. බලන්න මේ කෙනා බඳුනනවාද කියලා. ඔබ කවුරුත් ආදරය කරන මේ කෙනාගේ ජීවිතයේ සක්සස් වෙච්ච විදිය තමයි මේ එයා අපිට කිව්වේ. ඒ කතාව සජීවීව අපි දැන් ඔබට ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ කවුරුත් හඳුනන ඔබගේ හදවතේ කුමාරයා කිව්වොත් මම හිතන්නේ මන් නිවැරදි. ඒ තමයි ඔබේ ආදරය බැඳි ඉමේෂාන්. ඉතින් අයිබෝන් අක්කේ. ඉතින් මල්ලි කියන්න ඔය පියරත්න සාමිතුමාගේ අපිට පේනවා අතේ ඔය වලල්ල දාගෙන ඉන්නවා. ඔය වලල්ල දාගෙන කොච්චර කාලයක් යනද? ඇත්තටම අක්කේ මම මේ පියරත්න සාමිතුමාගේ වලල්ල දාගෙන මාසෙක කාලයක් හරි. ඒ කියන්නේ මාසෙක කාලයක් හරියටම ගෙවුණා කිව්වොත් හරියටම හරි. එතකොට ඔය මාසෙදී ඔයා හිටපු තැනින් ඔයා ගොඩාවද එහෙම නැත්නම් ඒ විදියටම ගියාද අපිට ඔබේ සජීවී අත්දැකීම් ප්‍රකාශ කරන්නකෝ? අනිවාර්යෙන්. මම මුලින්ම මෙහෙම පටන් ගන්නවා. ජීවිතේ කරදර, දුක් විඳා, පීඩා ඔය දේවල් අපි ගොඩක් අයත් එක්ක බෙදා ගන්නවා. හැබැයි ජීවිතේ සාර්ථකත්වය බෙදා ගන්න අය හරි අඩුයි. ඉතින් මටත් හිතුණා දැන් මේ අක්කා මේ කියනකොටත් ජීවිතේ සාර්ථකත්වය බෙදාගන්න. මොකද අපි වගේ දැන් අපේ ජෙනරේෂන් එකේ චුට්ටක් විශ්වාසය කියන එක විශ්වාස කරනවා හරි අඩුයිනේ. හැබැයි විශ්වාස කරන එක විශ්වාසයෙන් කරොත් ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන් කියන එකත් එක්ක මම මේ කතාව පටන් ගන්නවා. ඉතින් මේ පියරත්න සාමිතුමාගේ මේ වලල්ල දාගෙන මම මාසෙක කාලයක් කිව්වේ මගේ ජීවිතේ සාර්ථක වෙන්න පටන් ගරන් මාසෙක කාලයක්. ඒක තමයි හරිම උත්තරේ. මොකද මට මේ වලල්ල ගැන කියනකොට සෝෂල් මීඩියා, Facebook ඒවා තුලින් අපිට විවිධ අයගේ මේ දේවල් මොකද මගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න තිබ්බා. මගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ, කලා ක්ෂේත්‍රයේ ඉතින් මට නොයෙකුත් බාධා එල්ල වුණා. يعني පියරත්න සාමිතුමාගේ මේ වලල්ල ගැන පොඩි දැන්වීමක් සහ පොඩි ආරංචියක් ආවා. ඇත්තටම මට ගොඩාක් මං කට්ටියගෙන් ඇහුවට විශ්වාස කරනවා හරි අඩුයි. හැබැයි රජිත අයියා කියන්නේ ඉතින් මගේ සහෝදරයෙක් වගේනේ. ඉතින් රජිත අයියා මම දැක්ක මේ වලල්ල දාගෙන ඉන්නවා. ඉතින් මට
හිතුණා මේ සම්බන්ධ අහනකොට රජිතයි කිව්වා මල්ලි පියරතන සාමිතුමා ගිහිල්ලා හම්බ වෙන්න. ඔයාට හම්බුනහම තේරෙයි මම මේ වලල්ල ගැන කියන්නේ. හම්බුනහම තේරෙයි ඔයාට මොකද්ද වෙන්න ඕන ජීවිතේ මොකද්ද කරන්න ඕන කියන දේ එයා කියලා දෙයි කියලා. මටත් ඇත්තටම එතනින් තමයි විශ්වාසය ඇති වුණේ. මොකද රජිතයියා කියන්නේ මට සහෝදරයෙක් වගේනේ. ඉතින් රජිතයියාගෙන් මාර්ගෙන් තමයි ඇත්තටම පියරතන සාමිතුමාව හම්බුනේ. එතනින් පස්සේ තමයි ඇත්තටම මට මේක ගැන ලොකු විශ්වාසයක් ඇති වුණේ එතුමා කතා කරපු විදිය. ඉතින් මම තීරණය කරා නුවර කුණ්ඩසාලේ ප්‍රදේශයට ගිහිල්ලා එතුමා හම්බ වෙන්න කියලා. ඊට පස්සේ මම එතුමාව හම්බුණාට පස්සේ එතුමා කිව්ව දේවල් ඉතින් මගේ ජීවිතේ ප්‍රශ්න තිබ්බා. ඒ වගේම මං කරන කිසිම දෙයක් හරි ගියේ නැහැ. මං කල්පනා කරා ඇයි මේ මොකද්ද හේතුව කියලා. මං ඉතින් විවිධ තැන්වලුත් අපි චුට්ටක් කතා බහ කරාට පස්සේ මං විවිධ දේවල් උත් කරලා බැලුවා. ඒ වුණාට කිසිම දෙයක් හරි ගියේ නැහැ. හැබැයි සාමිතුමා කිව්වා ඔයාට මෙච්චරයි. ඔයාට මේ දේවල් විශ්වාසයෙන් කරන්න පුළුවන් නම් මං ඔයාට එක දෙයක් දෙන්නම් කිව්වා. ඊට පස්සේ මං කිව්වා හරි. එතුමා මට ලොකු පැහැදිලි කිරීමක් කරා ජීවිතය ගැන, ඔයාට කරන්න ඕන දේවල් ගැන, ඔයාගේ වෙලාව, මගේ වෙලාවත් බලලා, ඒ හැමදේම බලලා එතුමා කිව්ව දේවල් වගේ මට ලොකු පැහැදීමක් ආවා. එතුමා ඊට පස්සේ මට මේ වලල්ල දුන්නා. කොහොම හරි මං දැන් මාසයයි සතියක් මේ වලල්ල දාගෙන මගේ ජීවිතේ කෙමින් සාර්ථක වෙන්න පටන් ගත්තා. මං කරන දේවල්, ඒ වගේම මුදල්, ඒ වගේම යාන වාහන මට ඇත්තටම මේ වාහනයකට යන්න ලොකු ආසාවක් තිබ්බා. හැබැයි මේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක අද කාලේ වාහනයකට යන්න හරි අමාරුයිනේ. ඉතින් මං ඒකත් එතුමාට කිව්වා. ඉතින් ඇත්තම කිව්වොත් මම මේ වලල්ල දැම්මට පස්සේ සති 3ක් යනකොට මගේ වාහනේ සීනෙත් අවංකෙන්ම සැබෑ වුණා. ඉතින් සතුටුයි ඒ වගේ දේවල් අහන්න ලැබීම ඇත්තට අපේ ඇඟේ හිරිගඩ පිපෙන ඔබට තේරෙනවද දැන් මමත් ඔබට සාක්ෂි දැරුවා ඒවා බොරු නෙමෙයි කියලා. මේවා තමයි ජීවමාන අත්දැකීම්. ඉතින් කියමුකෝ මල්ලි. ඒ වගේම තමයි යක්කි දැන් අද කාලේ චුට්ටක් මේ කොල්ලෝ කෙල්ලෝ විශ්වාස කරනවා හරි අඩුයිනේ මේ දේවල්. හැබැයි මම ඕගොල්ලන්ට එක දෙයයි කියන්නේ. මේ දේ විශ්වාසයෙන් කරලා බලන්න. ඕගොල්ලන්ට ප්‍රතිඵල අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඉතින් මං හිතන්නේ ඔබ කවුරුත් ආදරය කරන ඒ චරිතේ කොයි විදියටද එයාගේ ජීවිතය මේ වලල්ල තුලින් සක්සස් කරගත්තේ කියන එක දැන් ඔබට පැහැදිලි. එහෙනම් අපි ඔබට මතක් කරනවා ඔබ කැමති නම් මම වගේ ඒ සියලු දෙනා වගේ මේ වලල්ල පාවිච්චි කරලා ඔබේ ජීවිතයට සතුට සැනසීම ළඟා කරගන්න කියලා. ඔබ කැමති නම් ඔබට පුළුවන් මේ ආදරණීය පියාණන් සමග සොහිරයන් සමග එකතු වෙලා ඔබේ ජීවිතය පොසිටිව් පැත්තටම ගෙන යා ගන්න. නම් ඉස්සෙල්ලා මතක් කරමින් අදට අපි ඔබට සමු දෙන්න මේ සූදානම් වෙන්නේ ටීවී ලංකා හෙළබිම ක්‍රූ එක වෙනුවෙන්ම ඔබට ආයිබෝවන් කියමින් මෙතනට තාම. ආයිබෝවන්.